සුබ දවසක්. මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ. අද විස්තර කරන්නේ ශ්‍රී ලංකාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරය දක්වා මම ගිය ගුවන් ගමන ගැන. මම තෝරගත්තේ සිංගප්පූර් එයාර්ලයින්ස්. ගොඩක් දෙනෙක් කිව්වා සිංගප්පූර් එයාර්ලයින්ස් හොඳයි කියලා. ඉතින් කවුන්ට් එක ළඟට පොලිමේ ගිහිල්ලා අපිට ටිකට් එක ඒගොල්ලෝ print කරලා දෙනවා. මම ඔන්ලයින් තමයි ටිකට් එක book කරේ. එතකොට ඊට අමතරව අපිට ටිකට් එක ඉෂුව කරනකොටම ඒගොල්ලෝ අපේ ලගේජස් වල බර බලනවා. අපේ පාස්පෝර්ට් එක, වීසා එහෙමත් පරීක්ෂාවට ලක් කරනවා. බෝඩින් පාස් එක ගත්ත ගමන් ඊළඟට යන්න තියෙන්නේ Tamanට අදාළ ගේට් එක ළඟට. එයාපෝට් එකේ ඩිපාචර්ස් කියලා උඩින්ම ගහලා තියෙනවා. ඉතින් ඒකෙන් බලාගෙන අපිට යන්න තියෙන්නේ. ඒ වගේම මේවා ස්ක්‍රීන් වලින් පේනවනේ අපිට යන්න තියෙන ගේට් එක මොකක්ද කියලා. එතකොට මට යන්න තිබ්බේ ගේට් නම්බර් 7. ඉතින් මේ මම තනියම ඇවිදගෙන යනවා ගේට් නම්බර් 7 හොයාගෙන. මෙතනත් පොලිමේ ඉඳලා ඇතුළට යනකොට ඒගොල්ලන්ගේ සිකියුරිටි චෙක්අප් එකක් තියෙනවා. ඒ කියන්නේ සපත්තු ගලවන්න ඕනේ. අපේ ළඟ මෙටල්ස් මොන හරි තියනවද කියලා බලනවා. අපේ හෑන්ඩ් ලගේජස් චෙක් කරනවා. ඒ ඔක්කොම කරාට පස්සේ තමයි අපිට අපේ අදාළ ගේට් එකේ ඉඳගෙන ඉන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ ඉඳගෙන ඉන්න තමයි අපේ ගේට් එක ඕපන් වෙනකම්. එතකොට මේ ටිකට් එකේ ඔයගලන්ට ගහලා තියෙනවා බෝඩින් ගෲප් එකක්. එතකොට ඒගොල්ලෝ අනවුන්ස් කරනවා මොන ගෲප් එකකද මුලින්ම යන්න ඕනේ කියලා. ගොඩක් වෙලාවට තියෙන බිස්නස් ක්ලාස් එකකට මුලින්ම යන්න දීලා ඊට පස්සේ අනිත් ගෲප්ස් වල අය 1 2 3 4 කියලා ওই විදිහට ඒගොල්ලෝ පිළිවෙලට තමයි අපිව ගුවන් යානයට නගන්නේ. ඔන්න ඉතින් මේ ගුවන් යානයට නගින්න යන ගමන් තමයි මම ඉන්නේ. මේ පල්ලෙහින් පේන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පරිසරය. ඊට පස්සේ ගුවන් යානය ඇතුළට ගිහලා ඉඳගෙන ඉතින් ලංකාව පහු කරලා ටික උඩට යනවා. ජනේලෙන් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඒක හිතට අමුතුම බරක් දුකක් දෙන අවස්ථාවක්. ඒ වගේම ඉතින් පොඩි සතුටකුත් හිතට නැතුවම නෙවෙයි. ඉතින් තමන්ගේ මොකක් හරි ආසාවක් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න යන ලොකු ගමනක් නෙමේක. ඉතින් සතුට දුක දෙකම මිශ්‍ර වෙලා තියෙන හැඟීම් ගොඩාක් ඔළුවේ හිතේ තියාගෙන මේ විදිහට අපි උඩින් යනවා. ටිකක් දුර ගියාම ඉතින් රස කෑම එකක් එහෙම හම්බ වෙනවා. මේ තියෙන්නේ මට ලැබුණු කෑම එක. ඒකේ බන් එකක්, පාස්ටා එකක්, එතකොට ඩෙසර්ට් එකක්, වතුර, ඇපල් ජූස්, මේ හැමදේම තිබුණා. ඉතින් ඊට පස්සේ කාලුවෙන් එළිය බලාගෙන යන්න chance එක මට ලැබුණා. මේ බලන්න උඩ ඉන්නකොට අපි වලාකුළු වලටත් වඩා උඩින් තමයි මේ ඉන්නේ. එතකොට දැන් මේ තියෙන්නේ ප්ලේන් එක වලාකුළු තට්ටුවෙන් පල්ලෙහාට එන විදිය. වලාකුළු අතරින් ඇවිල්ලා දැන් ගොඩබිම පේනමානේ. ඉතින් ශ්‍රී ලංකාවේ ඉඳලා පර්ත් වලට ඩිරෙක්ට් ෆ්ලයිට්ස් නැහැ. එතකොට සිංගප්පූර් වල ට්‍රාන්සිට් එකක් එක්ක තියෙන ෆ්ලයිට් එකක් තමයි. පැය 4ක විතර ගමනකින් පස්සේ සිංගප්පූර් වල එයාපෝට් එකට අපි ගොඩ බැස්සා. මේ තියෙන සිංගප්පූර් එයාපෝට් එකේ ඇතුළේ දර්ශන. ගුවන් තොටුපළ ඇතුළේ පැය 4යි විනාඩි 40ක කාලයක් මට ඉන්න තිබුණා. ඒ වුණාට මට මුලින්ම මම ඊළඟට මගේ ෆ්ලයිට් එක ගන්න ඕනේ ගේට් එක කොතනද කියලා දැනගන්න ඕමනා වුණා. එතකොට මේකේ එයාපෝට් එකේ ඩිස්ප්ලේ වෙනවා අපේ ලංකාවේ තිබ්බා වගේම මේ විදිහට. එතකොට මම දැනගත්තා පර්ත් වලට යන මගේ එයාලයින් එක C15 කියන ගේට් එකෙන් තමයි මම ඉන්න ඕනේ කියලා. ඒක දැනගත්තට පස්සේ මම චුට්ටක් ගුවන් තොටුපළ ඇතුලේ ඇවිදින්න ගියා. සිංගප්පූර් ගුවන් තොටුපළේ ටර්මිනල් 1 කියන එක විතරයි මට බලන්න පුළුවන් වුණේ. ඉතින් ඒකේ ප්ලේ ඒරියා එකක් තියෙනවා, කැෆේස්, කෑම කන්න තැන්, ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා බලන්න පුළුවන්. ඉතින් කාලේ ගත වුණා. ඊළඟ ෆ්ලයිට් එකටත් වෙලාව හරි. සිංගප්පූර් වලින් ගොඩ වෙච්ච ෆ්ලයිට් එක පර්ත් දක්වාම යනවා. මේ තියෙන්නේ ඒ එයාලයින් එකේදී මට හම්බ වෙච්ච කෑම එක. ඒකේ බත්, ලොකු මාළු කෑල්ලක්,
ඒ වගේ දේවල් තිබ්බා. එතකොට මේ ගමන ඊළඟට කියන්න තියෙන විශේෂම දෙයක් තමයි ඉන්කමින් පැසෙන්ජර් කාඩ් එක. මේ කාඩ් එකේ අපි පුරවන්න ඕන ඩීටේල්ස් ගොඩක් තියෙනවා. අපි රටට ඇතුළු වෙනකොට ගෙන එන දේවල් මොනවද? ඒ වගේ ගොඩක් ප්‍රශ්න සරලව අහලා තියෙනවා. ඉතින් මේක පුරවන එක ඉතාමත්ම වැදගත් සහ ඒක ඇත්තම පුරවන එක. ඒ කියන්නේ අවංකව මේකට උත්තර දෙන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක ගැන වැඩි විස්තර මං ආයේ කියන්නම්. මේ තියෙන්නේ පර්ත් වලට ප්ලේන් එක ලෑන්ඩ් කරන අවස්ථාව. හරිම ලස්සන දර්ශනයක් ඉතින් උඩ ඉඳන් බලනකොට. ඔන්න කොහොම හරි මං සිහින මවපු තැනට එන්න මට පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ ඉමිග්‍රේෂන් එකෙන් අහන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒගොල්ලෝ අපේ අර ඉන්කමින් පැසෙන්ජර් කාඩ් එක ආයෙ චෙක් කරලා ඒකේ මොනවද තියෙන්නේ කියලා ආයෙමත් අහලා මොනවාම හරි සැකසහිත දේවල් තියෙනවා නම් ඒගොල්ලෝ ඒව එතන පරීක්ෂාවට ලක් කරනවා. දැන් මම නම් කෑම වර්ගය මොනවත් ගෙනාවේ නැහැ. මම ගෙනාවේ මගේ සාමාන්‍යයෙන් එදිනෙදා මම පාවිච්චි කරන බෙහෙත් වර්ග ටික විතරයි. ඉතින් එතකොට ඔෆිස් කෙනෙක් ඇවිල්ලා ඒ බෙහෙත් වර්ග ටික සහ ඒකට අදාළ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්, ඒ කියන්නේ වෛද්‍ය නිර්දේශයක් තියෙනවද කියන එක චෙක් කරලා බැලුවා. එතනින් පස්සේ ඊට පස්සේ නම් මොනවත් ලොකු ප්‍රශ්න වුණේ නැහැ. ඊට පස්සේ මම මගේ ලගේජස් ටික එකතු කරගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න ලස්සන ප්‍රාර්ථනා ගොඩාක් හිතේ එක්තරලු කරගෙන ගුවන්තොටුපළෙන් එළියට ආවා. බලමු අද ඉඳන් කොහොමද මේ ජීවිතේ වෙනස් වෙන්නේ කියලා.